ආයුබෝවන් සියලු දෙනාටම. 2025 වසරේ මලයාලම් සිනමාව කියන්නේ ඇත්තම පෙරලියක් කරපු අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්දේ ආපු චිත්‍රපට අතරින් හොඳම 10ක් තෝරන එක මට ලේසි වුණේ නැහැ. බොක්ස් ඔෆිස් වාර්තා තියපු, විචාරක පැසසුම් ලැබපු වගේම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් චිත්‍රපට 10ක් ගැන අද අපි කතා කරන්නේ. මේ 10ට අමතරව තවත් බෝනස් චිත්‍රපට 3ක් ගැනත් අන්තිමට කියන්නම්. මේ වීඩියෝ එක දිග එකක් නෙමෙයි. ඒ නිසා වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හොඳම චිත්‍රපට 10. මුලින්ම තියෙන්නේ මෝහන්ලාල්ගේ තුඩවරම්. මේක ටිකක් දරුණු රිවෙන්ජ් ඩ්‍රාමා එකක්. ඇක්ෂන් සහ ඉමෝෂන් පිරුණු රෝලර් කෝස්ටර් එකක් වගේ මේ චිත්‍රපටයේ 2025 බොක්ස් ඔෆිස් කිං වුණා කිව්වොත් නිවැරදි. දෙවනියට තියෙන්නේ කල්යාණි ප්‍රියදර්ශන්ගේ ලෝකා චැප්ටර් 1 චන්ද්‍රා. මේක ෆැන්ටසි සුපර් හීරෝ වයිබ් එකක් තියෙන ෆිල්ම් එකක්. 2025 වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් එකක් වුණු මේක සිනමා ශාලා පිරී යන්න හේතු වුණා. 3. නිවින් පෝලිගේ සුපිරි හොරර් කොමඩි එකක් තමයි සර්වම් මායා. බය වෙන ගමන් බඩ පැලෙන්න hina වෙන්න ඕන අයට මේක මරු. හොරර් ඇන්ඩ් කොමඩි දෙකම පර්ෆෙක්ට් මික්ස් එකක් මේකේ තියෙනවා. 4. හැමෝම මග බලාගෙන හිටපු බිග් බජට් ඇක්ෂන් සීක්වල් එක. එම්පුරාන්. හයි ඔක්ටේන් ත්‍රිල්ස් පිරුණු මොහොතකටවත් ඇසිපිය හෙලන්න බැරි නිර්මාණයක්. 5. හෘදයපූර්වම්. ඔබ ආදරය, පවුල සහ හැඟීම්බර කතාවලට කැමති නම් හෘදයපූර්වම් අනිවාර්යෙන් බලන්න. හෘදයට ගොඩක් සමීප වෙන ලස්සන කතාවක්. 6. රේඛා චිත්‍රම්. විචාරකීන්ගේ ඉහළම මනාපී දිනාගත් චිත්‍රපටය තමයි රේඛා චිත්‍රම්. ගොඩක් ගැඹුරු කතාවක් තියෙන සිනමා නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. 7. ඊකෝ. කලාත්මක සිනමාවට කැමති අයට ගෙනාකු මැණිකක් වගේ තමයි ඊකෝ. Reddit, Facebook, YouTube වැනි සමාජ මාධ්‍යවල දැනටමත් මේ ගැන ලොකු කතාවක් හෙදලා තියෙනවා. 8. කලම් කවල්. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ෆුල් කමර්ෂල් එන්ටර්ටේන් එකක් තමයි කලම් කවල්. ෆන් එකේ බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. 9. ඔෆිසර් ඔන් ඩියුටි. ඇක්ෂන් වලට ආදරය කරන මෑස් ප්‍රේක්ෂකීන් වෙනුවෙන්ම හදපු නිර්මාණයක්. මුලින් ඉඳන් අගටම කුතුහලයේ පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක්. 10. පොන්මන්. ප්‍රචාරණයට වඩා ප්‍රේක්ෂකීන්ගේ හොඳ ප්‍රතිචාර නිසාම හිට් වුණු ලස්සන ඩ්‍රාමා එකක් තමයි පොන්මන්. මේක බලන්නම ඕන එකක්. හරි. දැන් අපි බලමු බෝනස් ටික. මේ 10ට අමතරව තවත් චිත්‍රපට 3ක් තියවා මම පෞද්ගලිකව නිර්දේශ කරන. බෝනස් 1. කිෂ්කින්ඩා කාණ්ඩම්. අසීෆ් අලිගේ සුපිරි ත්‍රිලර් මිස්ට්‍රි එකක්. පස්සේ කාලෙක මිනිස්සු අතරේ ගොඩක් කතාබහට ලක් වුණු නිර්මාණයක්. බෝනස් 2. ඩෙන්ටිටි. ටොවිනෝ තෝමස්ගේ ඇක්ෂන් මිස්ට්‍රි එකක්. සිනමා ශාලා හොල්ලපු සුපිරි කලෙක්ෂන් එකක් ගත චිත්‍රපටයක්. බෝනස් 3. රොන්ත්. බාසිල් ජෝසෆ්ගේ විලාසිතාවටම හදපු සර්ප්‍රයිස් සක්සස් එකක්. මේකක් බලන්නම් වටින එකක්. ඉතින් මේ 2025 මලයාලම් චිත්‍රපට අතරින් ඔයා වැඩියෙන්ම ආස කරපු චිත්‍රපටය මොකක්ද? ඔයාගේ ෆේවරිට් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.